කතා කරන ශ්‍රීමත් වාල්මීකිගේ රාමායනය පෙරදිග සාහිත්‍යයේ වීරකාව්‍ය වශයෙන් හැඳින්වෙන රාමායනය හා මහාභාරතය යන කෘති දෙක විශ්ව සාහිත්‍ය ක්ෂේත්‍රයේ අමරණීය ස්ථානයක් ගෙන තිබෙන සිහිවටන දෙකකි. ಭಾರತೀಯ ජනතාවගේ සංස්කෘතික පසුබිමට අඩිතාලම වී තිබෙන්නේ මේ දෙකය. ස්ත්‍රෛන ලාලිත්‍ය හා පෞරුෂය ආර්ජවය එකට එක්තැන් කළ සදාචාර පද්ධතිය මුලින්ම අපට හඳුන්වා දෙන්නේ මෙම කෘතිවලිනි. මේවා අද්භූත විශ්වාස මත ගොඩනැගී තිබේ. අද්භූත විශ්වාසයෙන් ආධ්‍යාත්මික තෘප්තිය ලබා ගැනීමත් පුරුෂාර්ථයෙන් සාක්ෂාත් කර ගැනීමත් අපේක්ෂා කළ සමාජයක ඒවා සමග ජීවත්වීම සුඛ වින්දනයකට හේතු වී තිබේ. එය එදා මෙන්ම අදත් ಭಾರತೀಯ සමාජය ඒකාබද්ධව පවතිනු දක්නට ලැබේ. රාමායනය ලෝකයේ විවිධ භාෂාවලට නගා තිබෙන නමුදු සම්පූර්ණ කෘතිය මෙතෙක් සිංහලයට පෙරලා තිබෙන බවක් දක්නට නැත. කලකට පෙර W.A. සිල්වා ශූරින් රාමායනයෙහි ප්‍රධාන කතාව සිංහලෙන් සකස් කර රාමායනය නමින් පළ කරවා ඇත. එහෙත් වාල්මීකිගේ කෘතියෙහි යථා රූපය මෙයින් හඳුනාගත නොහැකිය. රාමායනයේ තදායත්ත අගය පිළිබුවන්නේ තේමා ගීතයෙහි නොව එය සාර්ථක කර ගැනීමට උපයෝගී කරගත් අතුරු කතාවල මෙන්ම ප්‍රකාශන විදියෙහිද වේ. එහි මූලික ස්වරූපය හැකිතාක් දුරට ආරක්ෂා වන අයුරින් සංස්කෘත කෘතිය සිංහලෙන් ලිවීමට මම තැත් කෙලිමි. මෙහිලා ප්‍රමාණවත් හැඳින්වීමක් කළ යුතු එහින් එය අවසාන කාණ්ඩයට කල් දමමි. ශ්ලෝක වෘත්තයෙන් ලියවී තිබෙන පද්‍ය 18000කින් සමන්විත මේ පද්‍ය කාව්‍ය සිංහලෙන් එක් පොතක් හැටියට පළ කරවීම පාඨකයාට මෙන්ම ප්‍රකාශකයාටද ඔරොත්තු නොදෙන බැවින් කාණ්ඩ 3කින් පළ කරවීම සිරිසුමන ගොඩගේ මහතාගේ අදහස විය. මමද එයට එකඟ වීමි. මේ සැලැස්මට අනුව සර්ග 240කින් සමන්විත මුල් කොටස මෙසේ එළි දක්වමි. G.S.B. සේනානායක 724 පන්සල පාර කොහොල්විල කැලණිය. ශ්‍රීමත් වාල්මීකිගේ රාමායනය. ශ්‍රීමත් වාල්මීකිගේ රාමායනයේ බාලකාණ්ඩය පළමුවන සර්ගය නාරදගේ ප්‍රකාශය. සියලු ශාස්ත්‍රයන්ගේ පරතරට පැමිණියා වූ මනුෂ්‍ය වර්ගයාගේ නායකයෙකු වූ ධාන්‍යයේ නිරතව සිටියා වූද නාරද මුනිවරයාගෙන් වාල්මීකි මෙසේ ඇසීය. භාග්‍යවතුනි, අද දින මෙලොවේ ගුණයෙන් හා වීරයෙන් සමන්විත වූ ධර්මය හා කෙලෙහි ගුණ දන්නා වූ සත්‍ය වචන කතා කරන්නා වූ වෘත රක්ෂණයේ යෙද සිටින්නා වූ සිරිත් විරිත් පිළිපදින්නා වූ සියලු සතුන් කෙරෙහි හිතවත් වූ විද්වතා කවරෙක්ද? කාර්ය සාධනෙහිලා දක්ෂ වූ තැනැත්තා කවරෙක්ද? සියල්ලන්ටම ප්‍රිය වූ තැනැත්තා කවරෙක්ද? සාර්ථක ආත්මයක් ඇති ක්‍රෝධය ජයගත්තා වූ ආලෝකවත් වූ ඊර්ෂ්‍යාව නැති කළා වූ නැත්තා කවරෙක්ද? සටනෙහිදී ධෛර්ය සම්පන්න වූ කවරෙකුට දෙවිවරු පවා බිය වෙද්ද? භාග්‍යවතුනි, මේවා දැනගැනීම පිණිස මා තුල කුහලක් ඇත. මා ඍෂිවරයා ඔබ වහන්සේට හැකිනම් මට මේ තැනැත්තා කවරෙක්දැයි පැහැදිලි කර දෙනු මැනවි. මුළු තුන්ලොවම ඇතඹුලක්සේ දක්නා වූ නාරද ඍෂිවරයා වාල්මීකිගේ වචනය ඇසීමෙන් සතුටු වූයේ එසේනම් එය අසනු ලැබේවා යනුවෙන් වාල්මීකිගේ අවධානය යොමු කරවා මෙසේ කී. මුනිවරය, ඔබ ප්‍රකාශ කළ ගුණ සමුදායෙන් පරිපූර්ණ එකම තැනැත්තෙකු මෙලව සොයා ගැනීම බෙහෙවින් උගහටය. එහෙත් මගේ බුද්ධියෙන් තුන් ලොවෙහිම සොයා බලා එබඳු පුද්ගලයා කවරෙක්දැයි දැන් මම ඔබට කියා දෙමි. එය අවධානයෙන් අසනු ලැබේවා. ලෝවැසියා විසින් රාම යන නමින් හඳුන්වනු ලැබුවා වූ ඉශ්වාංකු වංශයේ උපන් කුමාරයෙක් ඇත. මෙතෙම දැමුණු ආත්මය ඇත්තකි. වීරයන් තේජසින් හා ධෛර්යයෙන් අනූනය. හික්මුණු තැනැත්තකි. බුද්ධිමතකි. නීතිඥයෙකි. ව්‍යක්ත කතකයෙකි. සතුරන් මැඩ පවත්වන්නකි. පුළුල් උරතලයක් හා ශක්තිමත් බහු යුක්මයක් ඇත්තකි. හක් ගෙඩියක ස්වරූපයෙන් යුත් ගෙලැති විශාල හණු ඇත්තකි.
ශක්තිමත් දෙවුරකින් සතුරන්ට පහර දීමට තරම් ප්‍රබල වූ පාද යුග්මයක් ඇත්තකි. මොහුට දණහිස දක්වා එල්බෙන අත් සංගලකි. මනාව පිහිටි නලල් තලයකි. විස්මය ජනක වික්‍රම ඇත්තේය. මැනවින් කැපේ පෙනෙන අඟපසඟ ඇත. මනා පැහැයක් ඇත. අප්‍රිහත තේජසක් ඇත. විශාල දිනතක් ඇත. මෙතෙම ශ්‍රී සමෘද්ධියෙන් හිබියේය. සුබ ලකුණු වලින් හිබියේය. ධර්මය දන්නා තැනැත්තකි. සත්‍යයේ නියුලෙන්කි. ජනතාවගේ හිතසුව කෙරෙහි යෙදුණෙකි. කීර්තියෙන් පළටය. නුවණින් පිරිපුන්ය. චරිතයෙන් පවිත්‍රය. සමාධියෙන් සම්පන්නය. ප්‍රජාපතිට සමානය. මහා බ්‍රහ්මයා වෙන්නකි. සතුරන් නසන තැනැත්තකි. ජීවාලෝකයාගේ ආරක්ෂකයාය. ධර්මයේ ගොප්තෘය. සුකීය ධර්මයේ හා සුකීය ජනයාගේ හිතවතයාය. වෙද මෞද්දන්ගේ පරාපර්ජිතය. ධනුවේර්දෙහි කෝටි ප්‍රාප්තය. සකල ශාස්ත්‍රයේ අර්ථය උකහාගත්තකි. ස්මෘතියෙන් හා ප්‍රතිහාවෙන් අද්විතීය. සකල ලෝකවාසීන්ට ප්‍රියය. සාදුචර්යාවෙන් ආදීන ආත්මයකින් විවේක බුද්ධියෙන් පරිසමාප්තය. සාදු ජනයා විසින් සුසේවිතය ශ්‍රේෂ්ඨයකි. එහෙත් සියලු දෙනාටම සමානය. සීල ගුණාංගයන්ගෙන් හිබියා වූ මෙතෙම කෞසල්‍යාවගේ සොම්නස වඩවන්නකි. ගැඹුරෙන් මහමූද සමය. ධෛර්යයෙන් හිමාලය සමය. වීරයෙන් විෂ්ණුට සමානය. දැකුම් කළු බවින් චන්ද්‍රයාට සමානය. ක්‍රෝධයෙන් කල්පාග්නියට සමානය. ඉවසීමෙන් මහ පොළොවට සමානය. ත්‍යාග ගුණයෙන් කුබේරට සමානය. සත්‍ය කෙරෙහි අනෙක් යමෙකු වැනිය. එකී රාමතෙමේ මෙකී සියලු ගුණ සමුදායන් සමන්විතය. ගුණ සම්පන්න වූ මෙතෙම දශරථ රජුගේ වැඩිමහලු පුතාය. රට වැසියාට අතිශයින් ප්‍රයෝජනක වූ මොහුට යුවරාජ පදවිය පිරිනැමීමට දසරජ රජතුමා කැමති විය. අභිෂේකයේ සඳහා සියලු උපකරණ පිළියෙල කර තිබෙන දුටු කයිකේසී බිසව පෙර දශරථ විසින් ඇයට දීමට පොරොන්දු වී තිබූ වරයන්ගෙන් එකක් ඇයද සිටියාය. එනම් රාම කුමාරයා වනගත කරවීමත් භරතට රාජ්‍ය ලබා දීමත්ය. සත්‍ය ආරක්ෂා කරන්නා වූ ධර්ම පාශයෙන් බැඳී සිටියා වූ ඒ රජතෙමේ තමාට ප්‍රිය වූ රාම කුමාරයාට වනයට යවීය. ඒ වීර කුමාරයා පොරොන්දුව ඉටු කරවමින් පීතුමාගේ වචනයට කීකරු වෙමින් කයිකේසීගේ සිතගේ ඉටු කරමින් වනයට ගියේය. වනවාසය සඳහා යන්නා වූ ඔහු සමග සුමිත්‍රාගේ පිය පුත්ත වූ ස්නේහෙන් හා ඉක්මීමෙන් අගතැන් පැමිණි රාම කුමාරයාගේ ප්‍රිය සහෝදරයා වූ ලක්ෂ්මණද ඔහු සමග පිටත් විය. මෙසේ යන්නා වූ ඔවුන් සමග ජනක කුලෙහි උපන්නා වූ මවනු ලැබූ දේව මායාවක් වැනි වූ සියලු ලක්ෂණයන්ගෙන් හෙබියා වූ කාන්තා ගුණයන්ගෙන් පරිපූර්ණ වූ රාමගේ ප්‍රිය භාර්යාව වූ සීතාද චන්ද්‍රයා හැර නොයන්නා වූ රෝහිණී තාරකාවමෙන් ඔවුන් සමග පිටත් වූවාය. දශරථ පියරජු හා පුරවැසියන් විසින් පිරිවරනු ලැබුවා වූ ඔහු ශංගවේරපුරෙහි ගංයුර දක්වා පැමිණ පිරිවර ආපසු යවූහ. ඉක්බිති තිදෙන වැදිජනයාගේ නායකයා වූ ගුහ වෙත පැමිණ ඔහුත් සමග වනයෙන් වනයට යමින් ජලයෙන් පිරුණා වූ මහා ගංගා තරණය කරමින් භරද්වාජ ඍෂිවරයාගේ උපදෙස් අනුව චිත්‍රකූට පර්වතයේ වෙත පැමිණ එහි නිවහනක් සාදාගෙන දේව ගන්ධර්වයන් මෙන් සුවසේ එහි විසූහ. රාම චිත්‍රකූටයේ නවාතැන්ගත් කාලයේහි පුත්‍ර ශෝකයෙන් මඩන ලැබූ දශරථ රජතුමා දින ගණනක් වැළපීමෙන් සිට ස්වර්ගස්ත විය. ඔහුගේ මරණයෙන් පසු වසිෂ්ඨ ප්‍රමුඛ බ්‍රාහ්මණ ගණයෝ විසින් භරත කුමාරයා රාජ්‍යයේ පිහිටුවනු පිණිස අභිෂේකයේ පිළියෙල කළ නමුදු ඒ වීර කුමාරයා එය ප්‍රතික්ෂේප කර දෙටු සොයුරු රාම කුමරු සොයමින් චිත්‍රකූටයේ පිහිටි නිවස කරා පැමිණියේය. එහිදී රාම හමු වූ භරත කුමාරයා දෙටු සොහිරුවන්ගේ දෙපෑ මැද අයෝධ්‍යාවේ රාජ්‍ය බාර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. රජතුමා ඔබමයයි කියමින් රාම එය ප්‍රතික්ෂේප කළේය. උදාර ගුණයෙන් පරිපූර්ණ වූ රාම කුමාරයා රාජ්‍ය බාර ගැනීමෙන් පියාගේ ආඥාව කඩ කිරීමට නොකමැති විය. භරත ඒ වෙනුවට රාමගේ මිරිවැඩ සඟල ලබාගෙන නන්දි ග්‍රාමයට ගොස් රාමගේ පෙරලා පැමිණීම බලාපොරොත්තුවෙන් එහි සිට රාජ්‍ය විචාලේය. භරත පෙරලා ගිය පසු රාමාදීහු දණ්ඩකාරණ්‍යට පිවිසිහ. ඒ මාවන්හි වෙසෙන අතර රාම විරාද නැමැති රකුසා මරා ගරංග ඍෂිවරයා හමුවට පැමිණියේය.
එහිදී අගස්තිගේ උපදෙස් පරිදි ඉන්ද්‍රගේ දුන්න කඩුහා කිසි කලකත් ඊතල වලින් හිස් නොවන හියවුරුද ලවාගෙන වැදි ජනයා ඇසුරු කරමින් එහි වෙසන කල ඍෂිවරු ඔහු වෙත පැමිණ අසුරු රාක්ෂයන් මරා දමා ඔවුන්ගේ යාග හෝමාදී ආරක්ෂා කරන දෙන ලෙස ඉල්ලා සිටියාය. ඔවුන්ගේ ඉල්ලීම පිළිගත් රාම එහි ගොස් රකුසන් මරා දමමින් ඍෂිවරුන්ගේ ආරක්ෂාව සලසමින් සිටියේය. මේ අතර ජනස්ථාන වාසී වූ විරූපී වූ එහෙත් කැමිති වෙස් ගත හැකි වූ ශුපර්ණකා නම් වූ රාක්ෂසියගේ වචනයෙන් උද්යුක්ත වූ කර ත්‍රිශිරිස් හා දූෂණ යන රකුසන් රාම සමග ගැටුණෙන් ඔව් සියලු දෙනම රාම අතින් මැරුම් කෑහ. ජනස්ථානයේ වෙසෙමින් රාම තෙමේ රකුසන් 14000ක් මරා දමා ජනස්ථානයේ රකුසන්ගෙන් ඉස්කලේය. තම ඥාති වර්ගයා මේ අයුරින් මරා දැමීම ගැන අසන්නට ලැබුණු රාවණ ක්‍රෝධයෙන් අන්ධ වූයේ ඔහුගෙන් පලිගන්නා ලෙස මාරිව රකුසාට අනකලේය. එහෙත් රාමගේ තෙද බල ගැන දැන සිටි මාරිව ඔහු සමග නොගැටෙන ලෙස ඉල්වා සිටියද එය නොතකූ රාවණ මාර්යා විසින් මෙහෙවනු ලැබුවේ මාරිචත් කැටුව ජනස්ථානයට ගියේය. ඉක්බිති මායාකාරී රාවණ විසින් කුමරුන් දෙදෙන රවටා සටනට පැමිණි ජටායුෂ් නැමැති ගිජුලිහිනියාද මරා දමා සීතා පැහැරගෙන ගියේය. මෙය අසන්ට ලැබුණු රාම ශෝකයෙන් මඩනාලද ඉඳුරන් නැත්තේ බොහෝ වේලාවක් වැළපී අනතුරුව ජටායුෂ්ගේ මලසිරුර ආදාහනය කර සීතාව සොයමින් වනයේ ඇසිරෙන්නේ විකෘත වූ බිය එළවන පෙනුමක් ඇති කබන්ද නම් රකුසා ඔහුට පහර දීමට පැමිණියේ රාම එක කඩු පහරින් ඔහු මරා දැමීය. ඔහු අවසන් හුස්ම හෙලීමට පෙර ධර්මයේ ඇසිරෙන්නා වූ මෙහෙණක් වන ශබරී හමුවන ලෙස රාමාට දැනුම් දුන්නේය. රාම තෙමේද ඔහුගේ වචනයට අනුව ශබරී හමුවීමට ගියේය. එහිදී ශබරී විසින් සත්කාර කරනු ලැබූ හෙතෙම ඇයගේ උපදෙස් පරිදි පම්පා විල්තරෙහි විසූ හනුමාන් නැමැති වානරයා හමුවට ගියේය. හනුමත්ගේ ඉල්ලීම පරිදි රාම සුග්‍රීව හමුවීමට ගියේය. හනුමත්ගෙත් ආදාස පරිදි රාම තමා පිළිබඳ සියලු තොරතුරුත් විශේෂයෙන් සීතා පැරගෙන යාමත් පිළිබඳව සුග්‍රීව වානරයාට දැනුම් දුන්නේය. රාම සමග මිත්‍රත්වයෙන් බැඳුණු වානර රජයා ඔහුගේ දුකෙන් තමාද බෙහෙවින් දුකටපත් විය. ඉක්බිති ඔවුන්ගේ සතුරෙකු වූ වාලී මරා දමන බවට රාම පොරොන්දු විය. එහෙත් වාලී බොහෝ බල සම්පන්න බව දැනුම් දුන් සුග්‍රීව රාමගේ ශක්තිය කෙරෙහි සැක සහිත විය. රාමගේ ශක්තිය ප්‍රත්‍යක්ෂ කරවනු පිණිස සුග්‍රීව විසින් පෙන්වනු ලැබුවා වූ පර්වතයක් වැනි සිරුරක් ඇති දුන්දුබි මර්ධනය කරන ලෙස දන්වා සිටියේය. එය බාරගත් රාම කුමාරයා සිනාසී තම පයේ මහපටගිල්ලෙන් දුන්දුබි යොදුන් 10ක් දුරට විසිකලේය. එසේම එක ඊතලයකින් සල්ගස් 7ක් බිම හෙළීය. මෙයින් පැහැදුණු මහා වානරයා රාම සමග කිස්කින්දාව බලා ගොස් ඒ විශාල ගුහාවක් වෙත පැමිණියේය. ඉක්බිති සුග්‍රීව මාහණින් ගෙරෙව්වේය. ඒ ගැඹුරු නාදයෙන් වේවුලුම්ගත් මහා වානරයා ගුහාවෙන් එළියට ආවේය. එකෙනෙහි රාම හීයකින් වාලි මරා දමා සුග්‍රීව රාජ්‍යෙහි පිහිටුවිය. ඒ සමගම සුග්‍රීව වානර රජ සීලු වානර සමූහය රැස් කරවා සීතා සෙවීමට වනයේ හැම දිශාවකටම යැවීය. ඔහුගේ අනපරිදි ගිජුලිනියාගේ ලැබුණු තොරතුරු අනුව හනුමාත් යොදුන් 100ක් වූ මුහුදු කපුල්ල තරණය කර ලංකාවට පැමිණ රාවණගේ පාලනය යටතේ පැවති නගරයට පිවිස අශෝක වනයේ සිටියා වූ සීතාව දුටුවේය. එහිදී සීතාට අභිඥානයක් දී සියලු තොරතුරු දන්වා ඇය අස්වසා උයනේ තොරණ බිඳ දැම්මේය. ඒ සමගම සේනාපතින් 5 දෙනෙකු හා മന്ത്രിවරුන්ගේ පුතුන් 5 දෙනෙකු මැරීමෙන් පසු ඔහු අල්ලාගනු ලැබීය. දඩුවමක් වශයෙන් ඔහුගේ වාලාදියට ගිනි දැල්වා මුදා හැරිය. හනුමත් නගරයේ පුරාම පැන යමින් ලංකාපුරයේ පුලුස්සා දමා පෙරලා රාම වෙත පැවිත් ගියේය. සීතා දුටු බවත් ඇය නිදුකින් එහෙත් ශෝකයෙන් පසුවන බවත් රාමාට දැන්විය. එය ඇසූ රාම සුග්‍රීවස් සමග මුහුදු වෙරළට ගොස් හිරුමෙන් ගිනියම් වූ සර පහරින් මුහුද කලබන්නට විය. එවිට ගංගාවන්ගේ නායකයා වූ මහා සමුද්‍රය තමා මූර්තිමත් වී රාම ඉදිරියේ පෙනී සිට එතනින් පාලමක් සාදන ලෙස දැන්වීය. ඉක්බිති පාලමක් සාදා ලංකාවට පැමිණ රාවණ සමග සටන් කර රාවණ මරා සීතා වෙත පැමිණියේය. ඉන්පසු රාම ඇයට පරුෂ වචනයෙන් දොස් නැගූ හේයින් සීතා තම පවිත්‍රත්වය ඔප්පු කරවනු පිණිස ගින්නට පිවිසියාය. එයින් නොදෙවුණු සීතාගේ පවිත්‍රත්වයට අග්නි සාක්ෂිය දැරූ හේයින් දෙවියන් විසින් පුදුනු ලැබුවා වූ රාම බෙහෙවින් සතුටටපත් විය.
රාම කුමරුගේ ඒ ශ්‍රේෂ්ඨ කාර්යයෙන් ප්‍රමෝදයට පැමිණියා වූ වාරාචර සමස්ත ලෝකයේම තුටු පහටු වූයේ රකුසන්ගේ ප්‍රධානියා වූ විභීෂණ ලංකා රාජ්‍යයෙහි පිහිටුවූ. රාම කුමරු එයින් අතිශයින් සැනසීමට පත්විය. දේවතාවන් විසින් දෙනු ලැබූ වරයකින් නැසී ගියා වූ වඳුරු සේනාවට පුනර්ජීවය ලැබුණෙත් තුටු පහටු වූ රාම රාවණගෙන් පැහැරගත් පුෂ්පක රථයෙන් පෙරලා අයුද්ධ්‍යාවට පැමිණියේය. ඉන්පසු රාම භරද්වාජගේ අසපුවට පැමිණ ಭಾರತව තොරතුරු දැන්වීම පිණිස හනුමත් එහි යැවීය. අනතුරුව රාම සුග්‍රීවස් සමග පුෂ්පක රථයට නැගී නන්දි ග්‍රාමයට ගියේය. එහිදී ඔහුගේ දලමඩුළු ඉවත් කර සොයුරන් විසින් පිරිවරනු ලැබූ හෙතෙම නැවත රාජ්‍ය භාරගත්තේය. එයින් පසු ලෝකවාසී වූ සතුටට පත් වූහ. සමුද්ධිමත් වූහ. ධාර්මික වූහ. නිරෝගී වූහ. දුර්භීක්ෂ බයෙන් තොර වූහ. කිසි අයුරකින් දරු විපත් නොවේ. ස්ත්‍රූ වැන්ද බුහ නොවේති. ඔහු පත්‍රිවෘත්තා වෙති. ජලයෙන් හෝ ගින්නෙන් බිය නොපෙනේ. වාතෙන් හෝ ජවරයෙන් හටගන්නා ලෙඩ තුරන් වේ. සොර සතුරන්ගෙන් බිය නොපෙමිනේ. නගර හා රටවල් සමුද්ධිමත් වේ. සියල්ලෝම කෘතයුගයේ මෙන්ම ප්‍රමෝදයෙන් කල් ගෙවති. අශ්ව මේද සිය ගණන් පැවැත්වේ. බ්‍රහ්මණයන්ට ගවයෝ 100,000 ගණන් පිදෙති. ඔවුන්ට අසංඛ්‍ය ගණන් ධනෙද පිරිනැමේ. රාම රජතමේ රාජ පරම්පරා තහවුරු කර තබයි. චතුර් වර්ණයට අයත් වූවෝ තම තම කාර්ය භාරයන් මැනවින් ඉටු කරති. දස අවුරුදු දහස් ගණනක් රාම නරපතිහු රාජ්‍ය භාරය උසුලා බ්‍රහ්ම ලෝකයට සැපත් වන්නේය. පිවිතුරු වූ පවුනසන්නා වූ වේදයෙන් පවා සම්මත වී තිබෙන මේ භාෂිතය යමෙකු කියවන්නේ නම් හෙතෙම සියලු පාපයන්ගෙන් මිදේ. මේ රාමායනය නැමැති ආඛ්‍යාතයේ යම් මිනිසෙකු කියවනවා නම් ඔහුද ඔහුගේ දරුමුණුබුරුවද ස්වර්ගෙහි ඉපදෙන්නා වූය. බ්‍රාහ්මණයෙකු මේ කියවනවා නම් ඒ වාගීශ වෙයි. ශාස්ත්‍රීයෙකු කියවනවා නම් හෙතෙම පෘථුවිහි ආධිපත්‍යයට පැමිණේ. වෛශ්‍යයෙකු කියවනවා නම් ඔහුගේ වෙල හෙළඳාම් වැඩි දියුණු වෙයි. ශුද්ධයෙකු කියවනවා නම් හේ මහත්මා භාවයට පැමිණේ. රාමායනයේ බාලකණ්ඩේ නාරද වාක්‍ය නම් වූ පළමුණු සර්ගය මෙතකින් නිමේය. ශ්‍රීමත් වාල්මීකිගේ රාමායනය කතා කර